මොකද්ද පුතේ අර වා කුමාරට කියලා මැසේජ් දාලා තිබුණේ. එimhe හරි නෑනේ පුතේ. එක වන්දිගෙන ඉන්න ළමයිනේ ඔයගොල්ලෝ. එන්න එපා. ඔව් අංකල්. මං එනවා ඉස්කෝලේට. මට සමාව වෙන්න. මං එනවා ඉස්කෝලේට පුතේ. අනේ අංකල් එපා අංකල් මට සමාව වෙන්න අංකල් මං ආයෙත් වැරදි කියන්නේ නෑ පුතේ. ඒ වැඩ හරි නෑ පුතේ. අනේ අංකල් මං දෙයෙන් වැරදි කියන්නේ අංකල්. වඳින්න අංකල්. එහෙම හරි නෑනේ පුතේ. ඔයගොල්ලෝ එක වයසේ ළමයි. ඔහොම කුණුවරෙන් මැසේජ් දාන්න පුළුවන්ද? ඈ මං ඔයගොල්ලෝ තාත්තවත් අඳුරනවා. ඔයා බෝගාවත් එනේ ඉන්නේ. අනේ ඔව් අංකල්. ඔව් මං දන්නවා මං එන්නම් පුතේ. ඉස්කෝලේට එනවා මම. හෙට එනවා. අනේ අංකල් මම මේ මැසේජ් ටික පෙන්නනවා පුතේ. තාත්තා මට ගහලා මරයි අංකල්. අංකල් සමාව වෙන්න අංකල් මං ආයෙත් මැසේජ් දාන්නේ අංකල්. මොනවද පුතේ ඔය කරන වැඩ? මට දුකයිනේ මගේ පුතාට ඔහොම බනින්නේ ඈ. මං එනවා පුතේ. හෙට ඉස්කෝලේට එනවා පුතේ. මේ මගේ අනේ අංකල් තාත්තට ගහන්නේ නෑ පුතේ බලන්න දැන් අම්මත් මට බනිනවා. අන්නා අයියත් කලින් කතා කරලා කියලා තියෙනවා මට බනිනවා. ෆෝන් දෙන්නේ ඇයි කියලා. දැන් මම හෙට එනවා පුතේ ප්‍රින්සිපල් ගාවට ඇවිල්ලා මං කියනවා විනය බාර සර් කවුද පුතේ විනය බාර සර්? කවුද හරියන්නේ නැහැ නැත්තම්. අනේ අංකල් ෆෝන් දීලා ළමයින්ට කරන වැඩ ඉස්කෝලේට ගෙන්නන්න එපා අංකල්. කරන්න දෙයක් නැහැ පුතේ මං එනවා ඉස්කෝලේට. පුතේ